හරි. T20 ලෝකේ මේ දවස්වල ටිකක් විතර කලබල වෙලා වගේ නේද? එක පැත්තකින් ක්‍රීඩකයන්ගේ රැන්කින්ග්ස් උඩ පහළ යනවා. අනෙක් පැත්තෙන් ලෝක කුසලානයට කලින් ලොකු ප්‍රශ්න වගේක් මතුවෙලා. අපි බලමු මේ හැම දෙයක්ම ගැන විස්තර ටිකක්. අපි මේ කතාව පටන් ගමු පොඩි ප්‍රශ්නකින්. කවුද දන්නවද T20 පිටියේ අලුත්ම තුනිරියව් රජා? සමහර විට හිතා ගන්නවත් බැරි කෙනෙක් වෙන්න පුළුවන්. අපි මේ කතාව ඉස්සරහට යද්දි මේ රහස හෙළි කරමු. ඉතින් අද අපේ සැලැස්ම මේකයි. අපි මුලින්ම බලනවා පිතිකරුවන්ගේ පන්දු යවන්නන්ගේ අලුත්ම රැන්කින්ග්ස් කොහොමද කියලා. විශේෂයෙන්ම වනින්දු හසරංග කරපු ලොකු පිම්ම ගැනත් කතා කරනවා. ඊට පස්සේ අපි යමු වෙනවා පිටියෙන් එහාට. ඒ කියන්නේ ලෝක කුසලානයටම තර්ජනයක් වෙලා තියෙන වීසා ප්‍රශ්න සහ වර්ජන තර්ජන ගැන කතා කරන්න. හොඳයි. අපි එහෙනම් පළවෙනි කොටසින්ම පටන් ගමු. ලෝක T20 පිතිකරණයේ මුදුනේම ඉන්න කවුද කියලා අපි බලමු. මෙන්න බලන්න අංක 1 ඉන්නේ ඉන්දියාව ක්‍රීඩක අභිෂේක් ශර්මා. දෙවෙනි තැන එංගලන්තයේ ෆිල් සෝල්ට් අරගෙන තියෙනවා. ඒ වගේම පුදුමයි කියන්නේ තුන්වැනි තැනත් ඉන්දියාවටමයි. ඒ තිලක් වර්මා. ඉතින් පැහැදිලි නේද? ඉන්දියාව තමයි මේ ලයිස්තියේ ඉහළින්ම ඉන්නේ. දැන් අපේ කට්ටිය දිහාට හැරෙනොත් පැතුම් නිසංක ස්ථාන දෙකක් පස්සට ගිහින් 6 වෙනි තැන ඉන්නේ. කුසල් මෙන්ඩිස් සහ කමිල් මිෂාරත් ටිකක් පස්සට ගිහින්. ඒත් චරිත් අසලංක පොඩි නැගීමකුත් විශේෂයෙන්ම දසුන් ශානක ස්ථාන 4ක හොඬ නැගීමකුත් පෙන්눔 කරනවා. හරි. දැන් අපි පිතිකරණයෙන් පන්දු යැවීම පැත්තට යමු. මෙතන තමයි නියම කතාව තියෙන්නේ. අපේ වනිඳු හසරංග ලෝකයේම පුදුම කරපු වැඩක් කරලා තියෙනවා. මේ බලන්න ලෝකයේ අංක 1 T20 පන්දු යවන්න ඉන්දියාවේ වරුණ චක්‍රවර්ති. හැබැයි වැදගත්ම දේ තමයි දෙවෙනි තැන. වනිදු හසරංග ප්‍රබල ලකුණු 782ක් එක්ක ඒ තැනට ඇරිලා. ඒ කියන්නේ ලෝකයේම අංකයකට දැන් ඔන්න මෙන්න. මේක සුළුපටු දෙයක් නෙවෙයි. පාකිස්තානයට එරෙහිව පෙන්නක සුපිරිම දක්ෂතා තමයි වනිදුව මේ තැනට ගෙනාවේ. ඇතරම මේක විශාල ජයග්‍රහණයක්. බලන්නකෝ මේකින් පිම්මේ විශාලත්වය හොඳටම පේනව නේද? ඔහු හිටියේ 5 වෙනි තැන. එතන ඉඳන් එකපාරටම දෙවනි තැනට එනවා කියන්නේ ඇත්තටම පුදුම සහගත දෙයක්. අපේ අනිත් පන්දු යවන්නන් දිහා බැලුවොත් මතීෂ පතිරණ ස්ථාන 5ක් ඉස්සරහට ඇවිත් 43 වෙනි තැනට ආපු එක විශේෂයි. හැබැයි තීක්ෂණ සහ බිනුර වගේ ක්‍රීඩකයන්ට නම් ස්ථාන ටිකක් අහිමි වෙලා තියෙනවා. හොඳයි. දැන් අපි මේ රැන්කින්ග්ස් කතාවේ අන්තිම කොටසට එමු. තුන්නිරියව ක්‍රීඩකියෝයි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම වලයි තත්ත්වය කොහොමද කියලා බලමු. අපි මුලින්ම අහපු ප්‍රශ්නේ මතකද? ඔන්න ඒකට උත්තරේ. ලෝකයේ අංක 1 T20 තුන්නිරියව ක්‍රීඩකයා තමයි සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා. ඔහු ලකුණු 289ක් එක්ක මේ තැනට අවිත් තියෙනවා. අපේ ක්‍රීඩකයන්ගෙන් වනිඳු හසරංග මෙතනත් වැඩ පෙන්නලා ඔහු ස්ථාන දෙකක් ඉස්සරහට ඇවිත් දැන් ඉන්නේ 9 වෙනි තැන. දසුන් ශානක ඔහුගේ 20 වෙනි ස්ථානයේ ඒ විදිහටම තියාගෙන ඉන්නවා. කණ්ඩායම් ශ්‍රේණිගත ප්‍රතිබලුවට නම් ලොකු වෙනසක් වෙලා නැහැ. ඉන්දියාව තාමත් අංක 1. ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය පිළිවෙලින් 2 සහ 3 ඉන්නවා. ශ්‍රී ලංකාව 8 වෙනි ස්ථානයේම තමයි රැඳින්නේ. හරි. අපි මෙච්චර වෙලා කතා කළේ ක්‍රීඩා පිටියේ දක්ෂතා ගැන. ඒත් මේ රැන්කින්ග්ස් වලින් මේ දක්ෂතා වලින් ඇත්තම වැඩක් තියෙනවද කණ්ඩායම් තරඟාවලියට ආවේ නැත්නම්? මෙන්න මේක තමයි දැන් මතුවලා තියෙන ලොකුම ප්‍රශ්නය. දැන් අපි එන්නේ කතාවේ දෙවනි ඒ වගේම ටිකක් සංකීර්ණ කොටසකට. ලෝක කුසලානය පැවැත්වෙන ඉන්දියාවේ වීසා ප්‍රශ්න වගේක් නිසා මුළු තරඟාවලියටම අඳුරු වලාකුළක් ඇවිල්ලා තියෙනවා. වාර්තා වෙන විදිහට පාකිස්තාන සම්භවයක් තියෙන ඇමරිකානු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට ඉන්දියාව වීසා දීලා නැහැ. ඒ අතරේ රයාලගේ ප්‍රබල වේගපන්දුවවන්ෙක් වන අලි කානුත් ඉන්නවා. ඊටත් වඩා බරපතලම කාරණේ තමයි අලුතින් අංක 1 තුන්නිරියව් ක්‍රීඩකයා වුණ සිම්බාබ්වේ නායක සිකන්දර් රාසාටත් වීසා ප්‍රශ්නයක් මතුවලා තියෙන එක. මේ වීසා ප්‍රශ්න දැන් නිකම්ම ප්‍රශ්න විතරක් නෙවෙයි මේවා මුළු තරඟාවලියම වර්ජනය කරන මට්ටමේ තර්ජනය බවට පත් වෙලා ඉවරයි. මෙන්න බලන්න තත්වයේ බරපතලකම. සිම්බාබ්වේ ක්‍රිකට් ආරංචි මාර්ගවලින් කියවෙන්නේ හරිම කෙලින් කතාවක්. ඒ තමයි එයාලගේ නායකයාට ඉන්දියාවට එන්න වීසා ලැබුණේ නැත්නම් මුළු සිම්බාබ්වේ කණ්ඩායමම ලෝක කුසලානෙන් ඉවත් වෙනවා කියන එක. අනික් පැත්තෙන් බංග්ලාදේශයේ තියෙන සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. ඒක ඇතුලේ තියෙන ප්‍රශ්නයක් එයාලගේ ක්‍රිකට් බෝඩ් එකේ අධ්‍යක්ෂක කෙනෙක් කරපු ප්‍රකාශයකින් ක්‍රීඩකයන්ට අපහාසයක් වුණා කියලා හිතනවා. ඒකට ප්‍රතිචාර විදියට ඒ අධ්‍යක්ෂකව ඉවත් කරනකන් ලෝක කුසලානය වර්ජනීය කරනවා කියලා දැන් තර්ජනය කරලා. ඉතින් බංග්ලාදේශයන එකත් තියෙන ලොකු අවිනිශ්චිත තත්ත්වයක්. ඉකින් අන්තිමට අපිට හිතන්න ඉතුරු වෙන්නේ මේ ප්‍රශ්නේ තමයි. මේ තරම් දක්ෂ ක්‍රීඩකයන් ඉන්න මේ තරම් උණුසුම් තරඟ තියෙන ලෝක කුසලානියක මේ හැමදේම යටපත් කරලා පිටියෙන් එහා තියෙන දේශපාලන ප්‍රශ්න ඉස්මතු වෙයිද?
මෙවර ලෝක කුසලානේ ඉරණම තීරණය කරන්නේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවද එහෙම නැත්නම් වෙනත් බලවේගද කීන එක අපිට බලන්න ඉන්නම වෙනවා.